ඔන්න අකුරාවන අද අපි පුංචි මැජික් එකක් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් මේ වාලම්පුරියේ මැද තියෙනවා නේද මල් පොහට්ටුවක්. ඒ මල් පොහට්ටුව දිහාම බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වාලම්පුරිය ගත්තොත් එහෙම මේක ටයිටේනියම් වාලම්පුරියක් කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වීඩියෝ එක නම් ටිකක් පරණ වීඩියෝ එකක් 2024 තමයි අරන් තියෙන්නේ. නමුත් 9 වෙනි මාසේ අරන් තියෙන්නේ. ඉතින් මේ මලට මොකද වුනේ කියලා ඔබට පැහැදිලිව පේනවා ඇති. මල පිපුණා. සාමාන්‍යයෙන් අපිට මලක් පිපෙනවා බලා ගන්න කොච්චර වෙලාවක් ඉන්න වෙනවද? නමුත් මේක ඉක්මනටම පිපෙනවා. ඒ වගේම තමයි මේක මල් පොහොට්ටුවක් විදිහට තමයි තිබුණේ. එතකොට මේ මල් පොහොට්ටුවක් විදිහට තිබුණ එක පිපෙන්න තරම් මොන වගේ බලයක් හාස්කමක් මේකට ඇද්ද? එතකොට මේකට අද දවසේදී ගොඩක් අය කියන්නේ ටයිටේනියම් වාලම්පුරියේ තියෙන ෆන්ක්ෂන් එකක් කියලා. ඒ කියන්නේ බලයක් ශක්තියක් කියලා. ඉතින් මේක බලයක්ද නැත්නම් ශක්තියක්ද නැත්නම් ඇස් බැඳුමක්ද කියලා අපි හොයලා බැලුවොත් එහෙම මේ දක්වා විවිධ මත පළ වෙලා තියෙනවා. එකක් තමයි ඔය කිමිකල් එකක් වගේ දෙයක් භාවිතා කරලා ඔය දේ කරනවා වෙන්න පුළුවන් කියලා. හරිද? එතකොට එවැනි විදිහේ කිමිකල් එකක් තියෙනවා නම් අද වෙනකොට යකුඩාවන අපිට හම්බ වෙන්න ඕන. අපිට මොකක් හරි අදහසක් හරි නමක් හරි නැත්නම් වීඩියෝ පටයක් හරි හම්බ වෙන්න ඕන. නමුත් එවැනි විදිහේ කිමිකල් එකක් අද දක්වා අපිට හම්බ වෙලා නැහැ. එතකොට මේක සමහරක් විට ලෝකේ හාස්කම් කියලා වර්ගයක් තියෙනවා. ඒ හාස්කම් කියන දේවල් විද්‍යානුකූලව ඔප්පු කරගන්න, විද්‍යානුකූලව තහවුරු කරගන්න සමහරක් විට බෑ. එතකොට විද්‍යානුකූලව තහවුරු කරගත්තොත් විතරක් ඒක රියල් එක නැත්තම් ඒක ඇත්ත. නැත්තම් විද්‍යානුකූලව ඔප්පු කරගත්තේ නැත්තම් ඒක බොරු, ඒක ෆේක් මරංචි කියලා අපිට කැටගරි කරන්න බෑ. ඉතින් ඔබගේ අදහස මොන වගේද මේ වීඩියෝ එක සම්බන්ධව ඔබ දක්වන මතය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරයි කියලා අපි හිතනවා. ඉතින් මෙවැනි විදිහම ලස්සන වීඩියෝ එකක් එක්ක නැවතත් හමු වෙමු.